සුබ දවසක් වේවා මගේ යාළුවන්ට. ඉතින් මම ඉන්නේ කොළඹ ප්‍රදේශයේ නගරයක ඉන්නේ. ඉතින් මේ අපේ මං ඉන්නේ උඩුමහලක. ඉතින් මේ උඩුමහලේ ඉඳලා බලපුවාම කොන්ක්‍රීට් වලින් වට වෙච්ච නිවාස ගොඩනැගිලි තමයි පේන්නේ. ඉතින් එහෙම එකේ මට මේ පැලවල් එහෙම මේ මල් පැල වගා කරන්න බෑ. මොකද පස් නෑනේ අපිට කොන්ක්‍රීට් එකනේ. ඉතින් මං ඒවා එහෙමයි කියලා මම ওই ගල් දාලා ඒවට මේ මල් පැල මේව කරගන්නවා. ඉතින් බලන්නකෝ පස් තියෙන ඒවා තියෙනවා. නමුත් මම මේ බලන්නකෝ මේක වුණත් මම පස් නෑ. නමුත් මම ලස්සන වීදුරු පොට්ස් අරගෙන ඒවට ස්ටෝන්ස් දාලා වතුර දාලා මම ඒවා මේක ඉතින් ඒ කියන්නේ මම හිතනවා මගේ යාළුවොත් හරි ආසයි මේ විදියට මේ තියාගන්න. මේ බලන්නකෝ. ඉතින් මේ කොළ පාට පරිසරයට කවුද අකමැති නේද මගේ යාළුවනේ. අය හරිම ලස්සනයි මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් හරි මාර එලියක් තියෙනවා මේවා මේ කොළ පාටින් පේනකොට. මේ බලන්නකෝ. ඉතින් මං අද මං හිතනවා මගේ යාළුවෝ දන්නවා මගේ thumbnail එකේ තිබ්බා මගේ කිචන් එකට ආපු අලුත් යාළුවෝ ගැන. ඉතින් මං හරි ආසාවෙන් හිටපු ඒවා තමයි මේ එකක් තමයි මේ දැන් මං ඕගලන්ට පෙන්නන්නේ. මට හරි ආසාවෙන් හිටියා මේක ඉක්මනට වීඩියෝ එකක් කරලා මට ඕගලන්ට මේක පෙන්නන්න ඕන කියලා මං දැකලා තිනවා. මගේ යාළුවන්ගේ කිචන් වල මේ අයිටම්ස් මේවා තියෙන. ඉතින් මටත් ආස හිතුණා මේක මේ වගේ ඒවා මගේ කිචන් එකටත් එකතු කරගන්න ඕන කියලා. මේ බලන්නකෝ අර කිකිලි හාමි තමයි මේ ඉන්නේ. ඉතින් හරියට මම දැක්ක පුදුම ලස්සනයි සමහර මගේ යාළුවන්ගේ කිචන් වල මේක තියලා තියෙනවා. ඉතින් මමත් හිතුවා මම කවදම හරි මම මේකක් ඉක්මනටම ගන්නවා කියලා. මම මේක ගත්තේ ලක්මාර්ට් පේජ් එකෙන්. ඒ පේජ් එකේ මේ ඕනම දෙයක් තියෙනවා. ඔයගලන්ට ඕනේ නම් ඒ පේජ් එකට ගිහිලා බලන්න. හරි සාධාරණ මිල ගණන්. ඒක තියෙනවා මේක යකඩ මේක හරි බරයි මේක. එහෙම අර නැවෙන්නේ කරන්නෙත් නෑ. මේක සෙරමික් මේකත් හරි බරයි. හරිම ක්වොලිටි. බලන්නකො ලස්සන. මට පුදුම ආසාවක් තිබ්බේ අනේ මේක කවදද මේක මගේ කිචන් එකට මේ එකතු වෙන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේ තියෙන්නේ මේක එක මං හිතන්නේ මේක එක වර්ග වලින් ඉන්නවා. මං කිව්වේ මට මේ සුදු කිකිලි හාමි කෙනෙක් මට ඕනේ කියලා. ඒගොල්ලෝ ඒ විදිහට මේක එවලා තිබ්බා. මේ බලන්න. මේක දැන් මේ ෆික්ස් කරපුවාම හරිම ලස්සනයි. ඕගලන්ටත් මං හිතනවා මේක දැක්කහම තාස හිතෙයි කියලා. මේ තියෙන අනිත් එක මේකත් මං ගත්තේ ලක්මාර්ට් පේජ් එකෙන් තමයි. ඒ පේජ් එකෙන් ගොඩක් දුරට මම ගොඩක් දේවල් අරගෙන තියෙනවා. ඒ නාංගි ගාව ගොඩක් දේවල් තියෙනවා. ඕනම දෙයක් තියෙනවා. ඕගොල්ලෝ ගිහිල්ලා ඒ පේජ් එකෙන් බලන්න. හරි සාධාරණ මිල ගණන්. මේ බලන්නකො මේක අර මේ අනියන් පොට් එකක්. මේ බලන්නකො. ඒකත් හරිම ක්වොලිටි එකක්. මේක ඉතින් මට හරි ආසාවෙන් මම මේක තියාගෙන හිටියෙත් මං අරින්නේ නැතුව මට මේක වීඩියෝ එකක් කරලම මගේ ආදරණීය මිතුරියන්ට පෙන්නන්න ඕනි කියලා. මේ බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මේකට මං හිතන්නේ ලුණු කිලෝ එකක් විතර දාන්න පුළුවන් ඇති. මේකටත් මම මේ ඔක්කොම මේ බඩු ලස්සන තියලා මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. මම අද මේ අලුතෙන් ගත්ත ඒව තමයි මම ඔයගලන්ට මේ පෙන්වුවේ මගේ කිචන් එකට පෙන්නන්නේ. බලන්නකෝ මේක ලස්සන. මේකේ තියෙනවා පොටේටෝ එක තියෙනවා, අනියන් එක තියෙනවා, මේ ගාලික් එක. ගාලිකුත් ඒක මට තිබ්බා. ඒක වේලාසන ඉඳලා තිබ්බා. මේ ගාලිකුත් 500ක් කිලෝ මේ ග්‍රෑම් 500ක් විතර වගේ මේකට දාන්න පුළුවන්. ඔය දෙකට මං ඉතින් දැන් ගාලික් එකට මට අනියන් එකක් උණා. මේ බලන්නකො මේ දෙක කොච්චර ලස්සනද කියලා. හරිම ලස්සනයි. මට ඒක දකින්නකොටත් පුදුම ආසාවක් තියෙන්නේ. මේ බලන්නකො යාළුවනේ. ඉතින් දැන් මේ පාටවලුත් එක්ක මං හිතනවා මගේ කිචන් එක ගොඩක් ලස්සන වෙයි කියලා. මේගොල්ලෝ ටික ආපුවම ගොඩක් ආසාවෙන් තමයි මේව කරේ. මේ තියෙන මේ තව එකක් මේ ඩ්‍රයිං මැට් එකක්. මේක 500 ගාණක් වුණා. මේක ගත්තේත් මහරගම මේ ආර්පිකෝ එක ඉස්සරහා තියෙන මේ පිංගම්බඩු කඩෙන් මේක ගත්තේ.
මේකත් හැබැයි හරි වටිනවා මේකත්. මේකත් මට උමනා වෙලා තිබ්බා මේකත් මගේ කිචන් එකට. මොකද මගේ කිචන් එක හරි පොඩි, කවුන්ටර් টොප් එක පොඩි. මේ තියෙන්නේ පීලර් එක. පීලර් එක මම ගත්තේ මේ වාව් ස්ටොප් එකෙන්. හරි ක්වොලිටි එක හරි හයියි. මේකත් වාව් ස්ටොප් එකෙන්. මේක මං ගත්තේ මේක මේ පොල් කිරි දාන්න ෆ්‍රිජ් එකට පොල් කිරි අයිදිය කිරි දාන්න මේ දෙකක් ගත්තා මම. ඒකත් හොඳ ක්වොලිටියට ඒකත් තියෙනවා. අර අපි නිකන් දානවට වඩා මේක තැන් ග්ලිඩ් එක තියෙනවා. ඒක වහලා ෆ්‍රිජ් එකෙන් අපිට ඒක හැන්ඩල් එකෙන්ම ඒක ගන්න පුළුවන් නේ. බලන්නකෝ. ඒකත් එක්කම මේ තියෙන ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති මම මේක කොහොමද මම මේක ගන්නෙ. ඕගලන්ට මතකනේ අවුරුදු කැටේ. දැන් අවුරුදු කැටෙත් දැන් මං ඕපන් කරන්න මම ළඟයි. මං ඒකත් ඕගලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මම මේ බඩු ගන්නේ මම මේ නොඑක් විදියෙන් එකතු කරනවා මේ සල්ලි කැට. ඉතින් මම මේ විදියට තමයි එකතු කරලා තමයි පොඩි ගණන් එකතු කරලා තමයි දවස් 100ක් දාලා පොඩි ගානවල් දාලා ඒක කොටු කපලා ඔයගොල්ලෝ දන්නවා ඒ ක්‍රමයේ. ඒකෙන් තමයි මම මේ හැම දෙයක්ම මම ගන්නෙ. මේ තියෙන්නේ ඔයිල් බොටල් එක. මේක ගත්තේ ලේඩි ජේ එකෙන්. ඩැනි හෝම් කියන මේ බ්‍රෑන්ඩ් එක මම හිතන්නේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ලස්සන ඔයිල් කෝන එකකුත් හදන්න මගේ අදහසක් තියෙන නිසා මම ඔයිල් බොටල්ස් දෙකකුත් ගත්තා. ඔයිල් කෝන එකකුත් හදන වීඩියෝ එකක් මම ඕගලන්ට පස්සේ අරගෙන එන්න. ඉතින් මේ හැම දෙයක්ම කරන්න මට හස්බන්ඩ් මගේ පුතාලා සල්ලි දෙනවා. නමුත් මම ඒගොල්ලන්ගේ ඒ සල්ලි එහෙම තියාගෙන මම උපයන දේවල් වලින් ටික එකතු කරලා තමයි මම මේ වැඩි හරියක් ගත්තේ. ඒගොල්ලොත් මට ගන්න මට සල්ලි දෙනවා. ඒවා මම ඉතුරු කරනවා වෙන දේවල් වලට අපි ඉතුරුම් වලට. ඉතින් මේ බලන්නකො මේ දෙකෙත් හරි ලස්සනයි. මගේ කිචන් එක මං හිතනවා මේ බඩු ටික ආපුවම ගොඩක් ලස්සන වෙයි කියලා. එතකොට මේකේ තියෙන ඔයිල් ඇන් විනිගර් තියෙන්නේ. මේක ස්පයිසස් මේ දාන මේ පෙපර් ඇන් සෝල්ට් දාන පොඩි බොටල්ස් දෙකක්. ඒ දෙකත් මම ගත්තේ මේ මහරගම අර ආර්පිකෝ එකේ තියෙන ඉස්සරහා තියෙන වීදුරු බඩු කඩින් තමයි මේකත් ගත්තේ. මේක 500 ගාණක් වුණා. මේකත් හරි ෂෝක්. මේකත් සෙරමික් එකක්. උඩ ලිඩ් එක නම් නිකන් සුදු පාට ඇලුමිනියම් වගේ ටිකක් හයි එකක්. හරිම සාධාරණයි ඒකත් මට දැක්කහම හරි ආස හිතුණා. මට ඒ දෙකකුත් නෑ. මම ඒ නිසා ඒ දෙකත් මම දැක්කහම හැබැයි මම ගත්තා. හැබැයි මම මේවා එකපාර නෙමෙයි ගත්තේ. ටිකෙන් ටික තමයි මම එකතු කරගත්තේ මේවා. එතකොට මේක බලන්නකෝ මේක මේ මම ගත්තේ මේක ඩිෂ් වොෂ් දාන්නයි හෑන්ඩ් වොෂ් එකටයි තමයි ගත්තේ මේ බොටල්ස් දෙක. මේ දෙක ගත්තෙත් මම ලේඩි ජේ එකෙන්. එක කළු පාට ගත්තේ මොකද මගේ සින්ක් ඒරියා එක බ්ලැක් කලර් වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකට ගොඩක් ගැලපෙන්න තමයි මම මේ දෙකත් ගත්තේ. මේ ලස්සනයි නේද? ඔයගලට හිතෙනව නේද මේක ලස්සනයි කියලා? ඉතින් මේකටම මම මේ පොඩි ට්‍රේ එකක් ගත්තා. එතකොට ඒක අර උඩින් තියන්න පුළුවන් නේ. මේ කළු ට්‍රේ එකක් ගත්තේ මම ලේඩි ජේ එකෙන්. මේ බලන්නකෝ. ඒකත් ඒකටම ආපු එකක් කියලා මට හිතෙනවා. මම ගත්තේ ඒකට. නමුත් ඉතින් ඕනම දෙයකකට ගන්න නමුත් ඒක මැච් වෙනවනේ. මේ බලන්නකෝ. ඒක හරි ලස්සනයි. gold and black. මගේ කිචන් එකේත් බ්ලැක් තියෙන නිසා මම හිතුවා ඒකත් මට ගොඩක් ගැලපෙනවා කියලා. මේක තමයි මම දැනට මම ගත්තේ මේ අනිත් ට්‍රේ එක. මේක මට හිතුණා මේක මට ඔයිල් බොටල් ඒක ඕගනයිස් කරන්න මට මේක දැනට මට ඇති කියලා මම ඒක තමයි ගත්තේ. ඔයිල් බොටල් එක තියන්න. මේක මම ගත්තේ මම යාපනයේ ගියා. මම යාපනයෙන් ගිහලා එනකොට එහි පන් බඩු ගොඩක්මත් ඉතින් ලාභ නැහැ. නමුත් මට හිතුණා මේකිනුත් මට මොකක් හරි නිර්මාණයක් කරන්න. මම ඒකත් ඕගලන්ට පෙන්නන්නම්. මේකත් ගත්තේ යාපනයේ. මේක රුපියල් 600යි මේ බාස්කට් එක. මේකත් ගත්තේ මම නිර්මාණයක් කරන්න. ඉතින් මම ඕගලන්ට මේ දේවල් තියලා මගේ කිචන් එක ලස්සන කරලා මම ඕගලන්ට ඉක්මනින්ම ලස්සන වීඩියෝවක් අරගෙන එනවා යාළුවනේ. මේක ගත්තේ මේක මට
මේකත් ලේඩි ජේ එකෙන් මේක සෙන්ටර් පීස් එකක් වගේ හදන්න මම ගත්තේ මගේ මේ ඩයිනින් ටේබල් එකට. ඒකත් හදන දවසකට මම ඕගලන්ට පෙන්නන්නම්කෝ ඒකත් කොහොමද මේක හැඩ වෙන්නේ කියලා. මේක මේ අලු ආච්චුවක්. ඒක මට මේ ඒකෙනුත් මම ඔයගලන්ට හදන ඒව පෙන්නන්න. අලු ආච්චුව මම ගොඩක් ගත්තේ ඒවල මේ වීඩියෝ වෙලා නැහැ. මේ තියෙන ඉතින් මම ගත්ත දේවල් බලන්නකො ලස්සනට. මට හරි ආසයි දැන් මේක මගේ කිචන් එකට තියලා අවුරුදු දවස්වල වෙනකොට මගේ කිචන් එක මම ලස්සනම කරනවා මට පුළුවන් විදිහේ මේ තියෙන ගත්ත දේවල් වලින්. එතකොට මම ඕගලන්ට ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. මේ කිකිලි හාමි ආනියන් පොට් එකයි ඉතින් මට පුදුම ආසාවක් තිබුණේ මේ කිකිලි හාමිට බිත්තර දාලා ඒක ලස්සන බලන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතින් මගේ යාළුවන්ට මම කියනවා ඕනම දෙයක් ලස්සන කරගන්න අපේ ගෘහණියන්ට පුළුවන් නේද? ඉතින් මේ බලන්නකො මේ දැනට තියෙන මගේ මේ කිචන් එකේ මේ ලස්සන. ඉතින් මේ මං හිතනවා මගේ යාළුවෝ මගේ වීඩියෝ එක බලලා ආස හිතෙන්න ඇති. ඉතින් මට කමෙන්ට් එකක් දෙන්න, ලයික් එකක් දෙන්න. අලුතෙන් එකතු වුණ මගේ අලුත් යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ඉතා ආදරෙන් මගේ යාළුවන්ට කියනවා. ඉතින් මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් මේ ලෝක යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඒක ඉක්මනින්ම ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ලෝකවැසියන් හැම දිනාටම සාමය ඉක්මනින්ම උදා වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.